අත ගහන වැඩේ වරදිනවනම් මං දැන් හිතන්නේ මං අත ගැහුව වැරදි වැඩකට කියලා. මුණ ගැහුණ මිනිස්සු නිසා මගේ හිත මැරුණට පපුව උස් පහත් වෙන්න තාම හුස්ම වැටෙන නිසා උන් ඉස්සරහ හිටන් කතා කරපු වචන දෙක තුනක හරි වැරද්දක් තියෙනවනම් මං ඒගොල්ලන්ට ඇති කියලා හිතනකම් සමාව ගන්න දෙපාරක් හිතන්නේ. මාසෙකට දෙකකට සැරයක් කපලා විසි කරන නියපොත්තක් වගේවත් මිනිස්සු මැරෙනකම් මගේ කියලා රකින ඇගේ කෑල්ලක් වගේවත් වෙන්න මට දැන් කිසිම උවමනාවක් නෑ. මැරිලා ආයෙමත් ඉපදෙන්න තැනක් හොයන ආත්මයක් වගේ ජීවත් වෙන්න කිසිම එකෙක්ට නොපෙනේ. ඒත් උන් අස්සෙම ඉපදෙන්න මගෙන් මට වෙන්න ඕනේ වැඩ ටික කරගන්නයි මන් දැන් ආස. ඒක මගේ ආත්මාර්ථකාමීත්වය නෙවෙයි. මං වෙනුවෙන් පරාර්ථකාමී වෙන්න කෙනෙක් නෑ කියන්න ඕන අවබෝධයෙන් හැදුණු ලෙඩක්. ඒ ලෙඩේ හොඳයි. ඒ නිසා බෙහෙත් ගැන කතා නොකරමු.